guys, welcome back to my YouTube channel. ඉතින් අදත් මාත් එක්ක අපේ කැම්පස් එකේ මොකද වෙන්නේ කියලා බලන්න මේ vlog එක ඉවර වෙනකල් මාත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් මං ආදරෙන් ඉල්ලනවා. මගේ යාළුවන්ගේ ෆොටෝස් ටික අරන් දෙන එක. ඉතින් එයාලගේ ෆොටෝස් ටික අරන් දීලා එයාලත් එක්ක පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. ඉතින් දැන් අපි මේ ඒ ගමන යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය අපි දැන් යන්නයි හදන්නේ. කොහෙද යන්නේ අපි? Colombo Library, main library. අපි නැෂනල් ලයිබ්‍රරි යනවා. බයි. ඉතින් ළමයි අද අපි යන්නේ කොළඹ වල තියෙන අපේ නැෂනල් ලයිබ්‍රරි එකට. අපි අද යන්නේ අපේ ෆීල්ඩ් විසිට් එකක් තමයි නැෂනල් ලයිබ්‍රරි එකේ. ඉතින් අපි දැන් මේ කැම්පස් එකෙන් යන්න පටන් ගත්තා. අපි කයි යන ළමයි ළඟකට තමයි. හැබැයි ඒකට අපිට මාර හැපිනේ රාජේ. ඊයේ පළවෙනි එක අන්න. ඉතින් මුලින්ම අපේ ස්ටුඩන්ට් නම්බර් ටික බලලා ළමයි කීයක් ඉන්නවද කියලා අපි චෙක් කරගත්තා. මොකද නැත්නම් අපි කී දෙනෙක් යනවද කී දෙනෙක් ආවේ නැද්ද කියලා අපිට හොයාගන්න වෙන්නේ නැති නිසා අපේ ඇටෙන්ඩන්ස් අනිවාර්යෙන් මාක් කරන්න ඕන නිසා මුලින්ම අපේ ඇටෙන්ඩන්ස් මාක් කරන වැඩේ වුණා. ඉතින් ළමයි මේක අපේ කැම්පස් එකේ ඉඳලා නැෂනල් ලයිබ්‍රරි එකට පොඩි දුරක ෆීල්ඩ් විසිට් එකක් වුණත් අපේ බැච් එකේ ළමයි සින්දු කියලා ඩාන්ස් කරලා ගොඩක් එන්ජොයි කරලා තමයි මේක ගියේ. හැමෝම වගේ මේ ෆීල්ඩ් විසිට් එක ගොඩක් එන්ජොයි කරා. ගොඩක් අය වීඩියෝ කරා, ෆොටෝස් ගත්තා. ඉතින් අපිට කවදා හරි දවසක මේවා හරි ලස්සන මතක වෙනවා. මොකද අපේ මේ අවුරුදු 4 ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් අපි දවසක එකතු කරගන්න මේ ෆොටෝස්, වීඩියෝස් තමයි අපේ මතක වෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතයේ ලස්සනම මතක හරි ලස්සනට එකතු කරලා තියාගන්න. කවදා හරි දවසක ඒවා බලලා අපිට සතුටු වෙන්න පුළුවන් වේවි. ඉතින් ඔන්න අපි කතාවෙන් කතාව අපේ නැෂනල් ලයිබ්‍රරි එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපි මේ බස් එකෙන් බැහැලා ලයිබ්‍රරි එකට යන්න හදන්නේ. ඉතින් දැන් අපි ලයිබ්‍රරි එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනදිත් අපේ සයින් ඉන් ෂීට් එකක් අරගත්තා. අපේ WhatsApp නම්බර්, නම, ස්ටුඩන්ට් නම්බර් එක වගේ සයින් ඉන් ෂීට් එකකින් දාලා ඒ ටික ගත්තා. ඉතින් මෙතන සයින් කරාට පස්සේ තමයි අපිව ඇතුළට ගත්තේ. හිරු හැංගුණාවේ වනාවේ නුඹේ රුවනේ කියා මේ වාලුකාවේ. අපේ කැම්පස් එකේ ළමයි විතරක් නෙවෙයි කොළඹවට තිබ්බ තව කැම්පස් කිහිපයකිනුත් ඇවිල්ලා හිටියා.
බ්‍රේක් එකේදී නැෂනල් ලයිබ්‍රරි එකෙන් අපිට කන්නයි බොන්නයි දුන්නා. ඊට පස්සේ අපේ රත්නශ්‍රී සර්ගේ ලෙක්චර් එකකුත් අපිට තිබුණා. ඉතින් කොහොම හරි ඉක්මනට අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපි ආයෙමත් මේ කැම්පස් එකට යන්න තමයි හදන්නේ. කැම්පස් ලයිෆ් එක කියලා කියන්නේම අපි ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕනි දෙයක්. ඉතින් කැම්පස් එන්න බලාගෙන ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ හැමෝම ඒ chance එක මිස් කරගන්න එපා. ඔබ නොයනා නිසා කවුරුත් එපා තනි වීලා ඉන්නවා. දැක්කනේද කැම්පස් එකේ පිරිමි ළමෙක් වුණාම ගෑනු ළමයි ගොඩාක් වට කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි සිංදුත් කියලා ඉවර වෙලා ආයෙම කැම්පස් එකට ආවා.